අයිබෝන් මල්ටිවිෂෝ තුළින් ඔබ අහන ප්‍රශ්නවලට පිළිතුරු දෙන වෙලාවක් වෙනම වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. කලිනොත් වෙලාව තියෙන හැටියට මම ඔබට ඉදිරිපත් කළා. අදත් ඔබට කතා කරන්න ඒ වගේ ගැටලුවක් ඉදිරිපත් කරපු වැදගත් කරුණක් ගැන. තෙන්දේ සහ තෙනිකා මේ දෙක සමානයිද කියලා අහලා තිබ්බා. ඉතින් මම හිතුවා ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක් නිසා ගොඩක් දෙනෙක්ට පැටලෙන්න පුළුවන්. අපි ඊගෙන පොඩ්ඩක් අද කතා කරමු. තෙන්දේ සහ තෙනිකා. ඉස්සෙල්ලම අපි බලමු මෙන්න මේ වාක්‍ය තුන කියන්නකෝ නේද? පීගාවෝදා කිරි මිකුරොප්තා ජොෂිමදා. දැන් මේවා යෙදුම් තුනක් අපි තියෙන්නේ වෙන වෙනම අපිට ගන්න පුළුවන්. වැස්ස වහිනවා, පාර ලිස්සනවා, ජොෂිමදා කිව්වම ප්‍රවේශම් වීම කියන තේරුම. දැන් මේ තුන එකතු කරලා අපිට වාක්‍යයක් හදන්න පුළුවන්. මෙතනදී අපි එකතු කරනකොට මොන යෙදුම්ද එකතු කරන්නේ? මෙහෙම එකතු කරන්න පුළුවන් නේද? පීගාවෝදා සහ කිරි මිකුරොප්තා කියන්නේ එකක්. මේ හේතුව නිසා මට කියන්න ඕන එක තමයි ජොෂිම්හදා කියන එක. ලිස්සන්න පුළුවන්. එහින්දා ප්‍රවේශම් වෙන්න. දැන් මෙතන කොටස් දෙකක් තියෙනවා මං කියපු වාක්‍යේ. ලිස්සන්න පුළුවන් වා ප්‍රවේශම් වෙන්න. පීගාවෝදා වැස්ස නිසා ලිස්සන්න පුළුවන් ප්‍රවේශම් වෙන්න. දැන් බලන්න එතන කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. පීගාවෝදා සහ කිරි මිකුරොප්තා එක කොටසක්, ජොෂිම්හදා තව කොටසක්. දැන් අර එකතු කිරීම ලකුණක් අපිට තියන් ඉන්න බෑනේ වාක්‍යයක නේද? විවරණ රටාවක් දාලා මේ දෙක එකතු කරනවා. පීගා වාසෝ කිරි මිකුරොප්තා කියලා කියන්න පුළුවන් නේද? ඊට පස්සේ මට කියන්න ඕන එක තමයි ජොෂිම්හෙයෝ, ජොෂිම්හසෙයෝ. අපිට එක එක විදිහට කියන්න පුළුවන්. ඒවා වෙනස් කරන්න පුළුවන්. ඔන්න අපි දැන් මේ තෙන්දේ කියන රටාව යොදන්නයි යන්නේ අපි දැන් මේ හදපු වාක්‍යයට. පීගා වාසෝ කිරි මිකුරොප්තා ඒ නිසා ජොෂිම් හදා. ඒ නිසා ප්‍රවේශම් වෙන්න කියලා අපිට කියන්න ඕනේ. අපි දැන් තෙන්දේ දාලා මෙහෙම හදනවා. පීගා වාසෝ කිරි මිකුරෝවයෝ. මිකුරෝල් තෙන්දේ. මිකුරොප්තා කියන එක තියනවා තෙන්දේ ජොෂිම්හසෙයෝ. දැන් මේක මම එක දෙක දාලා තිබ්බට එක වාක්‍යයක් හොඳේ. පීගා වාසෝ කිරි මිකුරෝල් තෙන්දේ ජොෂිම්හසෙයෝ. අපිට මේක මේ විදිහට කියන්න පුළුවන්. මේක වැරදි නෑ. අපිට මේ විදිහටම කියන්න පුළුවන්. පීගා වාසෝ කිරි මිකුරෝල් තෙන්දේ ජොෂිම්හසෙයෝ. දැන් මෙතන තෙන්දේ කියන එක මොන වගේ තේරුමකින්ද පාවිච්චි කරලා තියෙන්නේ? අපි ප්‍රවේශම් විය යුතු හේතුව තමයි පෙන්නලා දීලා තියෙන්නේ. ජොෂිම්හසෙයෝ වේ මිකුරෝල් තෙන්දේ. මිකුරෝල් තෙන්දේ ප්‍රවේශම් වන්න හේතුව තමයි පෙන්නලා දීලා තියෙන්නේ. ඊට පස්සේ තෙනිකා පාවිච්චි කරලා බලනවා. මේකටම පීගා වාසෝ කිරි මිකුරොප්තා කරේසෝ කියන තේරුමෙන් තමයි අපි පාවිච්චි කරන්නේ. පීගා වාසෝ කිරි මිකුරෝල් තෙනිකා. දැන් අර කලින් වාක්‍යයට වඩා වෙනස්. ඉස්සලා දැන් මේ තෙන්දේ දැන් දාන්නේ තෙනිකා. මිකුරෝල් තෙනිකා ජොෂිම්හසෙයෝ. දැන් මේකත් එක වාක්‍යයක්. පීගා වාසෝ කිරි මිකුරෝල් තෙනිකා ජොෂිම්හසෙයෝ කියලා අපිට කියන්න පුළුවන්. ඇයි ඒවා ප්‍රවේශම් වෙන්න ඕනේ? මිකුරෝල් තෙනිකා. ඒ නිසායි ප්‍රවේශම් වෙන්න ඕනේ. මිකුරෝල් තෙනිකා. දැන් අපි කියපු වාක්‍ය දෙක බලමු. පීගා වාසෝ කිරි මිකුරෝල් තෙන්දේ ජොෂිම්හසෙයෝ. පීගා වාසෝ කිරි මිකුරෝල් තෙනිකා ජොෂිම්හසෙයෝ. ඔබට මේ දෙකේ තේරුම් වෙනසක් පේනවද? ඇත්තටම කියනවා නම් ලොකු වෙනසක් තියෙනවා මේ දෙකේ. මේ වාක්‍ය දෙකම මතු පිටින් බැලුවහම හේතුව පෙන්නලා දෙනවා කියලා හිතන්න පුළුවන්. මිකුරෝල් තෙන්දේ ජොෂිම්හසෙයෝ හේතුවනේ නේද? මිකුරෝල් තෙනිකා ජොෂිම්හසෙයෝ. තෙනිකා කියන එක හේතුව කෙලින්ම පෙන්නලා දෙනවා. නමුත් තෙන්දේ කියන එක හේතුව කියලා අපිට කියන්න බෑ. තෙන්දේ කියන එක අපි ජොෂිම්හදා ජොෂිම්හෙයා දෙන්නන් පසුබිම. ජොෂිම් කියන එක අපි වෙන්න ඕන ඒ පසුබිම පෙන්නලා දෙන්නයි තෙන්දේ කියලා කියන්නේ. මේක තව කෙනෙක්ට කියනව නෙවෙයි. හේතුවක් විදියට පෙන්නලා දෙනව නෙවෙයි. මෙන්න මේ පසුබිම ඇතිවයි මං ඔයාට කියන්නේ. ජොෂිම්හසෙයෝ. ඒක තමයි තෙන්දේ කියන වාක්‍යයේ තේරුම. නමුත් තෙනිකාවහම මිකුරෝල් තෙනිකා කියන එක ඒ කෙනාට කියනවා. මේ හේතුව නිසා ඔයා ප්‍රවේශම් වෙන්න. අන්න ඒක තමයි එතන තියෙන්නේ. එකම අරුත වගේ දැක්ක හැටිය තේරුණත් ඒ වෙනස ඕගොල්ලෝ අඳුනගන්න එක ඉතා වැදගත් වෙනවා. මිකුරෝල් තෙන්දේ කිව්වහම මම මෙහෙම කියන්න මෙහෙම පසුබිමක් තියෙනවා. මට ඔයාට කියන්න ඕනේ මේකයි. ජොෂිම්හසෙයෝ. ඒ මිකුරෝල් තෙන්දේ. දෙවෙනි එක
ඔයා ප්‍රවේශම් වෙන්න ඕනේ හේතුව තමයි ලිස්සන්න පුළුවන්. අන්න ඒ වගේ තේරුමක්. අන්න ඒ විදිහට මේ තේරුම් දෙක මතක තියාගන්න. එතකොට අපිට කියන්න බෑ මේ දෙකම එකම තේරුම කියලා. මොකද ඊළඟ වාක්‍යයට අපි ගිහිල්ලා බලමු. 피곤할 텐데 들어가서 쉬세요. උදේ පාන්දර ගිය ළමයා දුව හරි පුතා හරි උදේ පාන්දර ගිහිල්ලා මොන හරි ක්‍රීඩා උත්සවයක් තියෙනවා. ඒකට පුහුණු වෙලා දැන් රෑ වෙලා තමයි ඉන්නේ දාඩිය පෙරාගෙන. එතකොට අම්මා කියනවා පුතේ ගිහිල්ලා පොඩ්ඩක් හොදගෙන කාලා බීලා නිදා ගන්න. ගොඩක් වෙලා ඉන්න එපා. 피곤할 텐데 මට හිතෙනවා මේ පසුබිම ඇතුවයි මං ඔයාලට කියන්නේ. අතුරට ගිහිල්ලා විවේක ගන්න. විවේක ගන්න. 피곤할 텐데 ඒකයි මම මේ කියන්නේ. අන්න ඒ වගේ තේරුමකින් අපිට කියන්න පුළුවන්. ඒකම අපිට කියන්න පුළුවන්ද? 피곤할 테니까 들어가서 쉬세요. ඔයාට මහන්සි නිසා අන්න ඒ හේතුව නිසා ගිහිල්ලා නිදා ගන්න. මේක අපිට සාමාන්‍යයෙන් අපි මව්බසෙන් මෙහෙම කියද්දී එකම විදියට ඇහෙන්න පුළුවන් එකම දේ වගේ ඇහෙන්න පුළුවන් ඇත්තටම. අපි කතා කරනකොට කෙලින්ම හේතුවත් එක්ක කියන්නේ නේ ගිහින් නිදා ගන්න මහන්සි ඇති. අපි කියන්නේත් එහෙමයි. ඔයාට මහන්සි ඇති. ඔන්න දැන් මෙතනින් ඕගොල්ලන්ට මම තව දෙයක් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද? කොරියානු බසෙන් මෙහෙම කියන්නේ නැහැ. එහෙම කියන්න නැති වෙන්න හේතුව අපිට පුළුවන් මව් බසෙන් වෙන් කරලා හඳුනා ගන්න. මහන්සි කියන එකට මොකද්ද එන්නේ? ඊට පස්සේ අතුරට ගිහින් විවේක ගන්න. මේ question mark එක මේ ප්‍රශ්නාර්ථය තියෙන තැනට මොකක්ද එන්නේ කියලා ඕගොල්ලන්ට පෙන්නලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ. මව් බසෙන් මෙහෙම කියන්න පුළුවන්. 피곤할 텐데 들어가서 쉬세요. මහන්සි ඇති. ගිහිල්ලා නිදා ගන්න. ටිකක් විවේක ගන්න. මහන්සිත් ඇති නේද? ටිකක් ඇතුළට ගිහින් නිදා ගන්න. ටිකක් විවේක ගන්න. අපි මහන්සි ඇති කියලා කියන්නේ. ඔයාට මහන්සි නිසා නිදා ගන්න කියලා කියන්නේ නෑනේ. ඔයාට මහන්සි ඇති. ගිහිල්ලා නිදා ගන්න. අන්න ඒක තමයි නිවැරදි යෙදුම වෙන්නේ. දැන් කොරියානු භාෂෙත් 피곤할 텐데 텐데 කියන එක මහන්සි ඇති කියලා මම හිතන දේ තමයි ඒක කියලා පෙන්නලා දෙනවා. 피곤할 텐데 ඊට පස්සේ මං ඔයාට කියනවා 들어가서 쉬세요. 피곤할 텐데 වෙනකන් මගේ සිතුවිල්ලක් ඒක. මං එයාට කියන එකක් නෙවෙයි. ඊට පස්සේ කොටස තමයි මම අනිත් කෙනාට කියන්නේ. 들어가서 쉬세요 කියලා. එතකොට මෙතන බලන්න 피가와서 길이 미끄러울 텐데 텐데 වෙනකම් මම හිතන එක. 조심하세요. වැහැලා පාර ලිස්සනවා ඇති. ලිස්සනවත් ඇති නේද? ඒ මම හිතන දේ කියන්නේ නේද? මං අනිත් කෙනාට කියන දේ පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න. මට කියන්න ඕන දේ ඒක නේද? එතකොට දැන් මෙතන මික්‍රෝව් තෙන්දේ වෙනකන් මගේ දෙයක් ඊට පස්සේ මං අනිත් කෙනාට කියන දේ. එහෙම මතක තියාගත්තාම හරි. දැන් මේ ඇති කියන එක මෙහෙම ඇති. එහෙම වෙනවා ඇති කියන එක තෙන්දේ වලින් පෙන්නලා දෙනවා කියන එකයි ඔබට කියන්න අවශ්‍ය උනේ. එතකොට තෙනිකා බලන්නකෝ. 피가와서 길이 미끄러울 테니까 조심하세요. මේක ඇත්තටම කියන්න පුළුවන් මෙහෙම. නිතරම යෙදෙන්නේ නැති වුණාට 조심하세요. 미끄러울 테니까 මේ හේතුව නිසා ඔයා ප්‍රවේශම් වෙන්න. 미끄러울 테니까 මේ 테니까 කියන කොටස මම අනිත් එක්කෙනාට කියන දෙයක්. මේ හේතුව නිසායි මං ඔයාට කියන්නේ. 미끄러울 테니까 조심하세요. 테니까 ඉඳන් අනිත් එක්කෙනාට මං කියන එක. එතකොට අපි සිංහලෙන් කියනවා මෙහෙම. වැහැලා පාර ලිස්සනවා. ඒ නිසා ප්‍රවේශම් වෙන්න. පාර ලිස්සන නිසා ප්‍රවේශම් වෙන්න. බලන්න කලින් එකට වඩා වෙනස් නේද? පාර ලිස්සන නිසා ප්‍රවේශම් වෙන්න මම හේතුවත් එක්ක තමයි මං කියන දේ කියන්නේ. තෙනිකා කිව්වහම හේතුව කෙලින්ම පෙන්නලා දෙනවා. තෙන්දේ සහ තෙනිකා සමාන නැහැ කියලා ඔයගොල්ලන්ට පේනවා. සමහර තැන්වල එකට යෙදෙන අවස්ථා තියෙන්න පුළුවන්. නමුත් මේ දෙකම සමාන අවස්ථාවල යෙදෙන්නේ නැහැ. ඒ නිසා 피곤할 테니까 들어가서 쉬세요 කියලා කොරියානු භාෂෙන් කියන්නේ නැහැ. 피곤할 텐데 කියලා කියන්න ඕනේ. මම හිතනවා මෙහෙම ඒ නිසා යන්න කියලා කියන්න ඕනේ කොරියානු භාෂෙන්. දැන් මව් භාෂෙන් ඕගොල්ලෝ මේ තෙන්දේ සහ තෙනිකා කියන කොටස් දෙක හොඳට මතක තියාගන්න. එතකොට ඕගොල්ලන්ට කොරියානු භාෂෙන් මේක පැටලෙන්නේ නැහැ. හේතුව කියනවා කියලා සමාන නැහැ. 피가올 텐데 우산이 없어요 කියලා අහන්න පුළුවන්. මම හිතනවා වහී කියලා අද වහිනවා කියලා කිව්වා. මට මතකයි මම දැක්කා අද කාලගුණේ ඇප්ලිකේෂන් එකේ එහෙම ඇවිල්ලා තිබ්බා. 피가 올 텐데
මං අහන අනිත් එක්කෙනාගෙන් ඌසානි ඔෆ්සයෝ එහෙම අහන්න පුළුවන්. ඒකේ තේරුම වෙන්නේ මං හිතනවා වහී කියලා. එහෙම වෙයි. අනාගතය ගැන අනුමානයක් වශයෙන් තමයි ඒක කියන්නේ නේද? ඊට පස්සේ මං අහන දේ අහනවා. එතකොට තෙනිකා යොදන්න පුළුවන් ශික්ෂාරේ ජුමුන් හල් තෙනිකා පල්ලි ඔසේයෝ මම බලන් ඉන්නවා යාළුවා එනකන් නැත්තම් ගුරුවරයාත් එක්ක මගේ ටීචර්ත් එක්ක නැත්තම් සොම්බේ එක්ක කන්නයි යන්නේ. සොම්බේ ටිකක් පාරක්කුල්. මම කෑම එක ඕඩර් කරලා එනකම් බලාගෙන ඉන්නවා. ශික්ෂා මම දැන් ඇනෝම් කරලා මං ඉන්නම් ඉක්මනට එන්න කියලා කියනවා. ජුමුන් හල් තෙනිකා මං එහෙම කරන නිසා මං එහෙම කරන්නම් එහෙම කරන නිසා ඉක්මනට එන්න කියලා කියන්න පුළුවන්. කොරියානු භාෂාවේ මේ විදිහට හේතුවත් එක්ක කරන්න තියෙන දේ කියනකොට තෙනිකා කියනවා හේතුව හෝ ඒ පසුබිම කියන්නේ නැතුව මම හිතන දේ වෙන් කරලා දක්වන්න අවශ්‍ය වෙලාවට තෙන්දේ පාවිච්චි කරනවා කියන එක ඕගොල්ලන්ට පේනවා ඇති. හේතුව පෙන්නනවා කියලා දෙකම සමානයි කියලා මතු පිටින් විතරක් බලන්න උත්සාහ කරන්නේ නැතුව මේ දෙකේ වෙනස මොනවද වෙනස් අවස්ථා? ඇයි මේවා වෙනස් වෙන්නේ කියන එක කල්පනා කරන ගමන් තෙන්දේ සහ තෙනිකා පාවිච්චි කරන්න. ඔබ අහපු ප්‍රශ්නයට පිළිතුර තමයි ඒක. මං හිතනවා ප්‍රමාණවත් ඇති කියලා. තව ගැටලු තියෙනවා නම් අහන්න. හොඳ ප්‍රශ්නයක්. අනිත් අයටත් උදව්වක් වෙන මේ වගේ හොඳ ප්‍රශ්න අහන්න කියලා ආරාධනා කරනවා. ආයෙත් හමු වෙමු මේ වගේ පාඩමකින්.